සුපුරුදු පරිදි අපි අද මෙහෙට වරෙන් ගැටනේ ගැට ටික මොකක් හරි ගියහම ගොළු වෙලා ඉන්නේ අයියද මයික් එක ඔන් කරලා තියෙන්නේ. දැන් සහය දක්වපන් අනිවාර්යෙන් ඔයාලට සහාය දක්වනවා. ගැට ගහලා තියෙන්නේ මොකද? කොටකාරියෙන් පාවිච්චි කරන්න බැරුණා නේ. සෑහෙන දවසකින් ආවේ අලුත් වැඩක් පටන් ගත්තා අපි අලුත් වැඩක් පටන්ගෙන තියෙන්නේ මේ දහපු ගමන් ඇලුන බම්මගේ හරි බටේද කොහෙද මොකද ඇදුනේ? බටේද කොහෙද ඇලුනේ බටයක් තියෙනවනේ යට නැතිනේ අපිට මොනවා හරි හම්බෙන්න ඉඩ තියෙනවා නේද අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ. අපි කමු වගේ තමයි අපි බලමු. අපි බලමු මොනවා හරි හම්බෙයිද මේ පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා අපිට මේ මාකේ දෙන්න පුළුවන් නේ ඔව් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අකරතැබ්බයක් වුණා අකරතැබ්බයක් වුණා බඩු ටික මේ ඇති වෙලා තිබ්බා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ආයෙ සල්ලි රිෆන්ඩ් කරලා අපි ආයෙ දැම්මා කොහොම හරි මේ මාසේ අන්තිම 27ට කලින් එනවා කියලා තමයි කියන්නේ තියනවද මොනවද? මොකක් කරේ අහුනවා එන්න බෑ තාත් රාජකීය භාණ්ඩයක් ගන්න බලමු. හම්බුණා අහුණා මොකක් හරි පොඩි දෙයක් අර හිට ගනින් වර පැත්තට අර පැත්තට පහ කාසිය ගන්න බෑ රෝන් එක තියෙනවා අපිට පහ කාසියක් හම්බුණා නේ පහ කාසියක් හම්බුණා ළඟට ගන්නද? ඕන්න ගත්තත් තමන් අර පැත්තට ගන්න වෙයි පුළුවන් ගන්න. යනින්කෝ තොක් ගාලා වැදුනා ගිහිල්ලා මොකේ යන්නද දන්නේ අපිට නිදානයක් වගේ දෙයක් හම්බුණා ඔබ මොකද්ද කරන්නේ ටික කාලයක් ගෙදර තියාගෙන සල්ලි නැතිවම තිකුණා. සල්ලි නැතිවත් තිකුණා දැන්ටත් නෑ තමයි. තව ටිකක් නැතිවම තිකුණා. මොනවද තියනවද? ඇලෙනවා බටේ වෙන්නද නේද බටේ වෙන්නද නේ උතන බටයක් තියෙන යට බටයක් තියෙනවා කියලා කිව්වා නේ කවුරු හරි. කවන්නේ අපිට පහ කාසියක් හම්බුණා තා මොනවා හරි ඒ ටික අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ඉතින් මොකක් හරි මේ මොකක් හරි තිබ්බනේ බා තිබ්බා. කොහොමද ප්ලේස් එක? වෙනවද ඒක
හොඳ විව පේනවා. බලන්න. අම්මට ඇසිරේ. ඒක ලස්සනයි. ඉඹුලෙක්ද මන්දව? අර යට ඉන්නේ. කොට යන්නේ. කොටයක්ද? ඉඹුලෙක් වුණා නම් මොකද කරන්නේ? කිඹුල් ඒ තියනවා මොනවද තියනවා? මොනවද තියනවා මේ? කටු නේද? හැට්ට කට්ටක් තියෙනවා. කටුයි. හැට්ට කට්ටක් තියෙනවා. බදු පෙට්ටද? නෑ ගල්. ගල් ඇලෙනව නෙමෙයි. කොහොමද එල්ලන්නේ? කාසියක් තියෙනවා. තව පහක් තියෙනවා. රුපියල් 10යි අද. හැට්ට කට්ටක් තියෙනවා. තව පහේ කාසියක් තියෙනවා. ගලක් කොහොමද එල්ලන්නේ? මේ ටික අපි ලොකු වෙනසක්. ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙන අපේ. තව ඉස්සරහට තව ගොඩක් දේවල් පුළුවන් නේ බලා ගන්න. දාඩිය ඒක. හොඳරි දෙනවා. නෑ මේ පොඩි පාලං උඩ ඉඳලා. කම්බි කට්ටක් තියෙනවා. කම්බි කට්ටා? කම්බි කට්ටක් කියන පොඩි කටු කම්බි කෑල්ල මේ. කොහොමද? ඒක පොඩි බ. නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි ඒක. මේක දාන්න මේ ඔක අයින් කර. මේක වදි. අරහෙට දාන්න. අස්සර ගන්න. මේ පාර කවුරුත් දාලා නැහැ. මේ පාර කවුරුත් දාලා නැහැ අපිට ගන්න. මේ මොකක් හරි තියෙනවා බං. තාම මොනවා හරි තියෙනවා වගේ. තියෙනවා නම් ගණ්ඩයි ඕනේ. ගැලවිලා ගැලවෙන සීන් එකක් තියෙනවා. එහෙම කියලා බෑ. දිගේ ඇදගෙන යන්නද? දිගට දිගේ ඇදගෙන යන්න. දිගේ ඇදගෙන එන්න. මං ඉන්නම් මෙහෙ. මේ ඕක ගනින් උඩටම. පුත් නෑ බං. මට පොඩ්ඩක් ඉඩ දෙන්න. Wow. අහලු. ගල් සහ කාසි මේ පොඩි පොඩි කෑලි තියෙනවා බං. ලංකාවේ මිනිස්සුන්ට දැනෙන සල්ලි වැඩි ගතියක් මට පේනවා. ලංකාවේ මිනිස්සුන්ට කාසි වැඩි මං හිතන්නේ. කියන්නේ විසික් කරන්න තමයි කාසි තියෙන්නේ. ඔව් සල්ලි වැඩි ගතියක් මට පේනවා. මොකක්ද දැම්මේ? මොකද්ද විසි කරාව? අපිට ගන්න මොකද දාලා නැතුව දෙනේව. මේ හරි බටේ තියනවද? ඇලෙන්නේ මොකද්ද බං එතකොට? මැද හරි ඇලෙනවනේ. කොන්දර බෙහෙත් ගන්න එනවා වැඩි කල් යන කලින්. නැමිලි ඉඳලා කොන්දර ඉදෙන. දැන් මෙතන මොන හරි තියෙනවා මේ? ගැලවෙනවා. බාටයක් තියෙනවද හරි?
ඔන්න රෙකෝඩ් උත් වෙනවා බං කියනවා. කවන්නේ අපිට නිදානයක් වගේ හම්බුනා නම් හරි බං. නිදානයක් හම්බුනා නම් පාලංගුට ලබන මාසේ ගියගේ රට එහෙනම් පාලංගුට එන්නේ නැහැ මම. එන්නේ අපි යනවා රට. අපි දානවා එහෙනම් ගිහිල්ලා ජපානේ පාලංගු. ජපානේ පාලංගුවට දානවා ඊට පස්සේ මේක රට ගිහිල්ලා. දැන් මොකක් හරි තියනවා බා. මට බැහැලා බලන්න තරම් හිතෙනවා. බලකයි බල්ලා බලු මල්ලියා මොකද කියන්නේ යූ යූ ඒ මොනවද තින්නේ තියනවා මොකක් හරි. ඔව් ඉතින් ඒක අල්ලනකන් ඉඳපන් ඒ ඉස්සිලා පාපි මේ වුණා බා. මොනවද තියෙන්නේ මොකක් හරි ඉස්සිලා මේ වුණා බං. ඉස්සිලා අතෑරුනේ. මෙතනට කවුරුත් දාලා නැහැ වගේ නෑ බං මේ දැම්මට අහුණානේ. හොඳත් හිතෙනවා. ඌ මාර පුරන්න අර ගන්න බෑ මේක අඩු ඉස්සෙනවා ඈ. ඒ තියෙන ටික ගනින් ඕකෙන් මේක මේ ඇලෙනවනේ බං. කොටයක් වෙන්න විදියක් නැහැ. ඉස්සෙද්දිම ගැලවෙනවා. මචං ඈ මොකද්ද තෙල්ද තෙල් මං එදා ගහගත්ත ටික මේ ගනින්ක පොඩ්ඩක් මේ ෆෝන් එක ගනින්ක ලීටරයක් ගැලවෙනවා. ලීටරයක් ඒ මොකටද ඇති ඔව් ඉවරද? අපරාධ. මේ වරෙන්කෝ ඇයි වරෙන්කෝ දෙන්න වෙනවා. හරිද? මේ බලන්න. කී කියෝ එනවා මේ මෙහෙම මේ ඇලෙන ගල් තියෙන විදියක් නැහැනේ. ගල් නේ ගල් අතර නෙමෙයි තිබිලා කදට ගැලවෙනවා. ගල් නෙමෙයි ඔය මොකක් හරි ලොකු දිරපු එකක් ඇති පායි පොඩ්ඩක් ඉස්සෙනවා. කුටස් දාලා ගැලවෙනවා. මේ ඔක්කොම ඇලෙනවා මේ. ටික් ගාලා ඇලෙනවා මේ. ගලක් නෙමෙයි ලොකු යකඩ එක මේ මොන හරි ලොකු දෙයක් තියෙනවා. ඔව් බටයක් වගේනේ මේ බට යකඩ නෙමෙයි නේද අර මේවා යකඩද ඒවත් යකඩ නෙමෙයි වර්ණේ ඔය යකඩ ඉස්සර යකඩ නේ ඇලෙන ගල් තියෙන විදියක් නැහැනේ. ඔය ටික තමයි ඉන්නන්න උතන. රෙකෝඩ් කරානේ. තිබිලා නැත්තම් හිට එනවා මෙතනටයි ගැලවෙනවා. අද සල්ලි විතරයි හම්බෙන්නේ පහේ ගස් දෙයක් හම්බුණා. 10 ටොපියක් කෑවේ. ඔව් පෙන්න පුට්ටයක්වත් කන්න බෑ චුයින් ගම් එකක් කන්න පුළුවන්. අදට සමාප්ත කරනවා. බලක් කිසි කරනවත් දන්නේ නැහැ නේ බං අපි දොඩ දෙනවත් දැන් ඕවා අපිට කාසේ විතර නැලෙන්නේ කාසි විතර නැලන්නේ අතර කොළ විසි කරනවත් දන්නේ. කාලේ මොනවාකට ඉන්න හිතෙනවා ටිකක්